හැමෝටම සුබ දවසක්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇටාස් ප්ලැට්ෆෝම් එක ගැන. එතකොට මේ ප්ලැට්ෆෝම් එක යූස් කරන විදිය ගැන අපි ENS Academy WhatsApp group එකේ කියලා දෙනවා. මම කමෙන්ට් බොක්ස් එකේ අපේ group වල link දාලා තියෙනවා. ඒ link වලින් ඔයා WhatsApp group වලට join වෙන්න. හරි, ඔයා මුලින්ම කරන්න ඕනේ Google එකට ගිහිල්ලා ඇටාස් කියලා ටයිප් කරගන්න. ටයිප් කරගෙන enter දෙන්න. එතකොට ඔයා මේ platform එකට යනවා. එතකොට ඇටාස් ප්‍රොෆෙෂනල් software for volume analysis කියන එකට එකපාරක් ක්ලික් කරන්න. එතකොට එයාලගේ site එකට යනවා. හරි, එතකොට මේ විදිහට තමයි එයාලගේ ඇටාස් site එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන පහළට ගිහපුවාම මෙන්න මෙතන තියෙනවා create an account කියලා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න. එතකොට අපිට registration එකක් එනවා. එතකොට ඔයා මොන account එකෙන්, ඒ කියන්නේ මොන email එකෙන්ද ඔයා ලොග් වෙන්නේ කියන එක දෙන්න ඕන මෙතෙන්දි. එතකොට මෙතෙන්දි මම email එකක් දෙනවා මේ විදිහට. මෙන්න මේ විදිහට email එක දීලා මෙන්න මේ පහළ තියෙන ටික් දෙකට හරි දෙකක් දාන්න. එතකොට ඒක දීලා මෙන්න මෙතන තියෙනවා continue option එක. එතන continue එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට එයාලගේ registration එක වෙනවා. හරි, ඔයාලට මේ platform එක run කරනවා නම් අනිවාර්යෙන් processor එක i5 4th gen වලට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ RAM එක 8GB වත් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට i3 4th gen එකක් තිබිලා SSD කාඩ් එකක් වගේ ගහලා තියෙනවා නම් ඔයාලට මේ platform එක run කරන්න පුළුවන්. එතකොට මේ දේවල් හරියට තියෙනවා නම් මෙන්න මෙතන download ATAS for Windows කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. දැන් මම account එකක් හදලා තියෙන නිසා මම මේ විදිහට යන්නම් මගේ account එකට. හරි, ඔයා මේක download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට එනවා ATAS platform එකේ interface එක. එතකොට මෙතෙන්දී ඔයා log වෙන්න ඕන. ඉස්සර වෙලම අර ඔයා දුන්න email එක දීලා password එක දෙන්න ඕන. එතකොට password එක තියෙන්නේ ඔයාගේ email එකේ. මෙන්න මේ විදිහට ඔයාගේ ඊමේල් එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට පාස්වර්ඩ් එක. මෙන්න මෙතන එයාලගේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා ලොගින් එකයි පාස්වර්ඩ් එකයි ඔයාලට නිකම්ම දීලා තියෙනවා. එතකොට මම මේ දෙක හයිඩ් කරලා තියෙන්නේ මගේ පර්සනල් දෙයක් නිසා. එතකොට ඔයාලට මේ විදිහට මෙනවා මේල් එකක්. එතකොට ඔයාලගේ අර දුන්න ඊමේල් එක මෙතන ලොගින් කියන එකට එනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් එයාලා ක්‍රියේට් කරලා දෙනවා. ඊට පස්සේ ඒ දෙක කොපි කරගෙන මෙන්න මෙතන ලොගින් කියන තැන ඔයාගේ ඊමේල් එක ටයිප් කරලා අර පාස්වර්ඩ් කියන තැන අර පහලින් ආව පාස්වර්ඩ් එක දුන්නා නම් හරි. ඊට පස්සේ පහලින් තියෙනවා මෙතනදී ඔටෝ තියෙනවා E2 තියෙනවා F2 තියෙනවා R2 තියෙනවා T2 තියෙනවා. එතකොට මේකෙදි ඔයාගේ data connection එක අවුල් ටිකක් slow වගේ නම් E2 කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔටෝ තියෙනවා නම් ඒක අවුලක් නැහැ. හරිද? එතකොට default කියන එක තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී do not load workspace කියලා තියෙනවා. ඊට පස්සේ load latest workspace කියලා තියෙනවා. එතකොට මේ දෙකෙන් කෝක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මම මෙතෙන්දී load latest workspace කියන එක දෙනවා. ඊට පස්සේ ඒ ටික දීලා මෙන්න මෙතන connect කියන එකක් තියෙනවා. අන්න ඒක connect කියන එක දෙන්න. හරි, ඔයාලා මෙතනදී දැන් මුලින්ම යන කෙනෙක්ට නම් මෙතන DOM එක පෙන්නනවා. ඊට පස්සේ footprint එක පෙන්නනවා. මේ විදිහට chart ගොඩාක් පෙන්නනවා මෙතනදී. එතකොට මේ දේවල් ටික අහක් කරගන්න සයිඩ් එකෙන් ඔය කතර ලකුණක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා charts, watchlist, smart DOM, smart tape, ඊට පස්සේ bid and ask tape එක, all prices, opposition, forward curve එක, ඊට පස්සේ connection. මෙන්න මේක තමයි වැදගත්. මෙන්න මේ connection එකට ගියාට පස්සේ මෙන්න මෙතන disconnect වෙලා තියෙන disconnect වෙලා තියෙනවා අනිවාර්යෙන් connect කරගන්න. ඒක වැදගත්. ඊට පස්සේ මෙතනදී Binance එකත් connect කරගන්න ඕන. Binance එක connect කරගන්න නම් ඔයාගේ අර Binance එකේ තියෙනවනේ API key එක. අන්න ඒකයි API secret එකයි දීලා මෙන්න මෙතන US Spot Exchange කියන එකට ටික් එක දීලා මෙන්න මේ පහළ තියෙනවා US Future Exchange කියන එකට ටික් එක දීලා මෙතන okay දෙන්න. එතකොට මේකත් connect කරනවා. හරි. ඊට පස්සේ ඊට පස්සේ මෙතනදී මේක අහක් වෙනවා. අහක් වෙලා මෙතනදී learn කියලා තැනක් තියෙනවනේ. මෙන්න මේ side එකේ වම් අත පැත්තේ side එකේ learn කියලා තැනක් තියෙනවා. අන්නේ learn කියන තැනේ මෙන්න මෙතන පහළ තියෙනවා මෙතනදී site ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා templates කියලා. templates වල යටතේ තියෙනවා chart, smart DOM, smart tape, position කියලා. අන්න ඒකෙදි chart කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. කින් තැන්ට ආවට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් ගොඩක්. එතකොට order flow dark එක තියෙනවා. ඊට පස්සේ order flow වල light එක තියෙනවා. ඒ කියන්නේ අර light theme එකයි dark theme එකයි දෙකම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ liquid map තියෙනවා. ඊට පස්සේ imbalance chart තියෙනවා. මේ දේවල් ඔයාලට ඉස්සරහදී අපි අපේ WhatsApp group එකේදී කියලා දෙන්න. ඒක නිසා
WhatsApp group වලට අනිවාර්යෙන් ජොයින් වෙන්න. එතකොට මෙතනදී order for light කියන එකට ආවට පස්සේ මෙතන මම ඕපන් දෙනවා. මෙතනදී ඩාර්ක් එක දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දෙකම එකයි. හරිද? එතකොට මෙතෙන්දී මම coin එක set කරගන්නවා BTC. එතකොට මේකේ forex market එකට මේකේ සපෝට් කරන්නේ නැහැ. forex market එක ගන්නනවා යම්කිසි මුදලක් ගෙවන්න ඕන. එතකොට මෙතෙන්දී BTC ඒ කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකට සම්පූර්ණයෙන්ම ෆ්‍රී මේක දෙනවා. හරි. මෙතනදී මේක අපි බැක් වුණාට පස්සේ හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ chart එක එන්නේ. මෙන්න මේ විදිහට. එතකොට මේක අපි පොඩි කරගමු පොඩ්ඩක්. මේ විදිහට. එතකොට මේ chart එකට අර liquidity map හැමදේම මේකට add කරගන්න පුළුවන්. එතකොට මෙතන buyers ලගේ orders කීයද, sellers ලගේ orders කීයද, මේ දේවල් හරියටම බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අර සාමාන්‍යයෙන් දැන් trading view එකේ දෙන details වලට වැඩිය මේකේ තමයි හරිම details තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය finish candle එකක් දෙනවා trading view එකේ finish candle එකක් දෙනවා. හැබැයි ඒකේ finish candle එක වැඩ කරන්නේ නැති තැන්වල මේකේ වැඩ කරන තැන් තියෙනවා. ඒ කියන්නේ මේකේ හරියම finish candle එක දෙනවා. ඒ වගේම volume එකක් දෙනවා. ඊට පස්සේ කොච්චරක් මේවා වැටෙනවද orders වැටෙනවද ඒ දේවලුත් පෙන්නනවා. හරි. මෙතෙන්දි මම මේක පොඩ්ඩක් මෙහෙට කරගන්නම්. හරි. මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් volume එකෙන්. ඒ කියන්නේ අර සාමාන්‍ය අපි trading view එකේ volume එක use කරන්නේ. එතකොට මේ volume එක තමයි මේ candle වල පෙන්වන්නේ. volume එක වැඩිම තැන මේකේ highlight වෙලා පෙන්නනවා මේ විදිහට. හරි. මේ තියෙන්නේ highlight වෙලා 159 තමයි මෙතෙන්දි වැඩිම highlight එක තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් theoret වලට ගියාට පස්සේ මෙතෙන්දි delta කියන්නේ මොනවද කියන එක අපි ඉස්සරහදී කතා කරමු. delta කියන්නේ buyers ලගේ sellers ලගේ අතර වෙනස කියන එක තමයි delta කියලා කියන්නේ. එතකොට bid and ask කියන්නේ අර footprint එකේ අපි බලාගන්නේ දෙපැත්තේ bid and ask කියලා. අන්න ඒක තමයි මේ footprint එකෙන් bid and ask කියලා කියන්නේ. හරි. මේකේ අපි මෙතන මේ දැන් අර සාමාන්‍යයෙන් අපි ට්‍රේඩින් view එකේ ෆුට්ප්‍රින්ට් එක බලනවා වගේම තමයි මෙතෙන්දී මෙන්න මේ අර 61යි 98යි කියන තැන තමයි මෙතෙන්දී ෆුට්ප්‍රින්ට් ඒ කියන්නේ ඒ කැන්ඩල් එකේ වොලියුම් එක වැඩිම තැන. ඔන්න ඔය විදිහට තමයි මේකෙදී අපි කැන්ඩලෙන් කැන්ඩල් එකට වොලියුම් එක බලාගන්නේ. එතකොට මෙතනදී අපිට අර කැන්ඩල් එකෙන් කැන්ඩල් එකට මෙන්න මේ වගේ chart එක අපිට බලා ගන්න පුළුවන් වොලියුම් එක. එතකොට මේකේ පොඩි setting වගේක් තියෙනවා හදාගන්න. මෙන්න මෙතන තියෙනවා 33ක්. අන්න ඒ 33 එකපාරක් ක්ලික් කරාට පස්සේ අපි මේකේ setting වලට යනවා. ඒ කියන්නේ power by DX feed එකට යනවා අපි මෙතෙන්දී. එතකොට මේකේ show ask කියන එක ටික් එක දාගන්න, show bid කියන එක ටික් එක දාගන්න. ඊට පස්සේ session delta කියන එක ටික් එක off කරගන්න. ඊට පස්සේ පහළට එන්න. ඊට පස්සේ මේ තියෙනවා proportion by visible කියලා. අන්න ඒක උඩට එකපාරක් ක්ලික් කරන්න. ඒක ටික් එක දාගන්න. ඊට පස්සේ මේක apply කරන්න. එතකොට මේකේ තියෙනවා පහළ ask කියන්නේ sellersලා, bid කියන්නේ buyers, delta කියන්නේ buyersලා සහ sellersලා අතර වෙනස, volume එක කියන්නේ buyersලාගේ sellersලාගේ දෙගොල්ලෝගෙම එකතුව. ඔන්න ඕකෙන් අපේ මෙන්න මේ attach platform එකේ විදියට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට දැන් imbalance වගේ බලනවා නම් මෙන්න මෙතන දැන් මෙතන side එකේ තියෙනවා මෙන්න මෙතන setting icon එකක්. අන්න ඒ setting icon එක උඩ එකපාරක් click කරන්න. ඒක click කරාට පස්සේ ඔයා setting imbalance හදා ගන්න පුළුවන් තැනට එනවා. එතකොට මෙන්න මේකේ පහළට එන්න මේකේ උඩ move කරන්න නෑ. ඊට පස්සේ මෙන්න මේ bid and ask imbalance setting කියලා තියෙනවනේ. අන්නේ enable කියන එකට ටික් එක දෙන්න. ඊට පස්සේ දීලා මේ bid කියන එකට කොළ පාට දාගන්න. ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන්. bid කියන්නේ buyers ලට. එතකොට ඔයාගේ කැන්ඩල් එකේ පාට දාගත්තා ප්‍රශ්නයක් නෑ. එතකොට ask කියලා කියන්නේ sellers ලට. එතකොට මම මෙතෙන්දි රතු පාට දාගන්නම්. එතකොට මේ imbalance rate එක 150 තියෙනවා කියන්නේ අඩු ප්‍රමාණයක්. එතකොට මේකේ අපි දාගන්නවා දැන් BTC වල වගේ නම් මම දාගන්නවා 18 වගේ. එතකොට හැමතැනම imbalance පෙන්වන්නේ නැහැ. මේ හරිම imbalance ටික විතරයි පෙන්වන්නේ මාකට් එකේ. එතකොට ওই විදිහට හදාගන්නවා මාකට් imbalance ටික. එතකොට බැරි වෙලා දැන් හිතන්නකෝ ඔයා මේකෙදී මේකෙන් බැක් වෙලා යනවා කියලා. දැන් මේකෙන් බැක් වෙලා යනවා කියලා. එතකොට ආපහු මුලින් ඉඳන් මේ setting ටික හදාන්න ඕනේ. අර trading view එකේ වගේ මේකේ setting ටික හැම වෙලේම තියෙන්නේ නැහැ. ආයෙ ඔයා මුලින් ඉඳන් එනවා නම් මාකට් එකට මේකේ හදාගන්න වෙනවා. එතකොට මේ විදිහට තමයි ඔයා ඇටාස් එක සෙටප් කරගන්න ඕන. මේක ගැන දේවල් ටික ඒ කියන්නේ මේක යූස් කරන විදිහ හරියටම දැනගන්න අපේ WhatsApp group වලට join වෙන්න. ඒකෙදි අපි කියලා දෙනවා. හරි එහෙනම් හැමෝටම happy trading.